हाय 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 අද පොඩි ගමනක් යන්න කියලා ඇති. අද පොඩි මූඩ් එක අවුල්. ඒක නිසා යනවා මේ මොකද්ද අඹේවැල පට්ටිපොළ පැත්තට. මං හැරුණා අතන මේ කීස් එක ළඟින් නැත්නම් නුවරඑළියෙන් හැරුණා නානුවය මේ හැටන් පාරට. මේ පාරේ කිලෝමීටර් 2-3ක් විතර යන්න ඕන. ඊට පස්සේ තමයි හැරෙන්න තියෙන්නේ අඹේවැල පට්ටිපොළ පැත්තට. අතන බ්ලැක් පූල් හරිය. යමු එහෙනම් ලස්සන විදහාස් ගමනක් මේ මොකුත් ඇඩ්වෙන්චරස් තරම මොකුත් නෑ. ලස්සනට දැම්මා. මේ මම පොඩ්ඩක් හිත විදහාස් කරගන්න ඔළුව නිදහස් කරගන්න යන ගමනක් මේ. අපි යමු එහෙනම්. ඔන්න මම එනම් හැරෙනවා මෙතන බ්ලැක් පූල් හන්දියෙන් අඹේවැල පට්ටිපොළ පැත්තට. ඔය තියෙන්නේ ලෝකාන්තයේ කිලෝමීටර් 27යි. 27යි ලෝකාන්තය කියන්නේ මේ හෝටන් ටැන් උඩහටම තමයි කිලෝමීටර් 27යි කියලා ගහලා තියෙන්නේ. මේ පාරේ මම අලුත් බයික් එක ගත්තට පස්සේ එකම එක සැරයක් මේ පාරේ ගියා. තමයි වැඩි යවුන්නේ නැහැ. දැනට නම් පිටුපත් යන්නේ නැහැ. දැන් විලාව 3 ගානක් වගේ. බලමු. පට්ටිපොළ පැත්තට යනකොට සමහරට මීතුම් ගතියක් ඒවි කියලා හිතනවා මං. ලා 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 ලා. ඔයාලට මේ හරිය මතකද? මෙතන මේ රුවන්වැලිය බ්ලැක් පූල්. යමු. තව ටිකක් ඉස්සරහට යනකොට තමයි පාර ලස්සනම වෙන්නේ. ඊට පස්සේ මේ පිළිමාන පොඩි ආතල් රෝඩ් ට්‍රිප් එකක් තමයි යන්නේ. අඹේවැලයි පට්ටිපොළයි පැත්තට. අපි යන් නිව්සීලන්ත ෆාම් එක පැත්තට යමත් යන්. මේ පාරත් හරි ලස්සනයි. අර පැත්තේ ගහගලුවක් තිබ්බට මේ අවුව සැරයි තාම. මේ හරිය තමයි මේ පිළිමාන. මේ බලන්න හුලක. මට එකක් අමතක වුණා. මට රේන් කෝට් එකක් අරන් එන්න අමතක වුණා අප්පා. yes. ඔය ඊළඟ මංගුව ගත්ත ගමන් තියෙනවා අර මේ එක මොකද්ද මේ හොල්මන් බංගලාව. ඔයාලා මේ පිළිමාන පහු කරන් අඹේවැල පැත්තට යනකොට තියෙන හොල්මන් බංගලාව තියෙන. අර තියෙන අර පැත්තේ. මේ පාරවල හරි කැත වෙලා නේ අප්පා දැන්. මේ මම මේ පිළිමාන හරිය පහු කරන් ඉස්සරහට යනකම් මං ඉන්නේ. මම ඒ ටික වීඩියෝ කරලා නැත්නම් පෙන්නන්න දෙයක් නැහැ. දැන් හැමතැනම පොඩි කබාන ගහනවා ඉවරෙකුත් නැහැ කිසි පිළිවෙරකුත් නැහැ නේ. මෙතනින් පස්සේ තමයි පාරේ ලස්සන ටික තියෙන්නේ. පොඩි හුලගක් තියෙනවා ලොකු හුලගක් නැහැ. මොකද මේ කට්ටිය කහ පාට නම් කොළ බෙදෙනවා. නොතරින් එහාට පාර හරි ලස්සනයිනේ අර දෙපැත්තෙම ගස් මැද්දෙන් වැටුණු ටික තියෙන්නේ. මෙන්න මේ පිළිමාන බස් එක આવත් ඔයාලට මෙතන තමයි බහින්න පුළුවන්. මෙතනින් එහාට මේ පිළිමාන බස් යන්නේ. ඔයාලා එතනින් එහාට යන්න ඕන පට්ටිපොළ බස් එක කියන්නේ. ඔයාලා අඹේවැල පට්ටිපොළ හෝටන් ටැන්න පැත්තට යන්න ඕන මොකද පට්ටිපොළ බස් එක එකත් පට්ටිපොළ ඉඳලා හෝටන් ටැන්නට තියෙනවා කිලෝමීටර් 7ක් වගේ ඔයාලා පයින් යනවනම්. නැත්නම් ඉතින් පට්ටිපොළින් ත්‍රිවිල් එකක් කරන් තමයි යන්නේ. බලන්න පාරේ මේ ටික ලස්සන. මෙතන තියෙනවා අපේ නුවරඑළිය STF කැම්ප් එක. බලන්න අර හරහාට එල්ලිච්ච මල් තියෙනවා. ලා 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 ලා. සමහර දවස්වල මේ හරියට සම්පූර්ණ මීදුවෙන් පාලා තියෙන අද නම් නෑ මොකද. අද මීදුමත් නෑ මුකුත් නෑ. සෙනගත් නෑ. සතිය දවසක් නිසා සෙනගත් අඩුයි. යමු. හන්දියල පැත්ත. අර වයර් එකම තාම බිමු මේ හරියනේ. ලා 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 ලා. මෙන්න මෙතන තමයි කන්දියල ජලාශය තියෙන අර පේන කන්දියල ජලාශය. ඇස්සනන් ලොකුවර නෑ.
ඉතින් තේ එකක් බීලා යන්න. ඔන්න තියෙනවා කන්දේල ජලාශය. කන්දේල ජලාශය. මේ පිළිමාන. බලන්න වතුර නම් ගොඩක් නෑ මේ දවස්වල. මේ බෝට්ටු තියෙනවා වීකෙන්ඩ් එකේ නම් අර එන කට්ටිය බෝට්ටු වලේම අරන් යනවා. අර පැත්තෙන් ඊටත් බෑගෙන යනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව කන්දේල. මෙතන තියෙනවා කන්දේල සංරක්ෂක මොකද්ද බංගලෝ එකක් තියෙනවා. බලන්න මේ වාහන දුන් දාන එක නම් එපා වෙනවා අපෝ වාහනත් එක්ක යන්න ගියාම. ලලලලලා දැන් යන්නේ කන්දේල පහු කරන් අබේවැල පැත්තට. මේ පාරේ නම් ඔයාලත් ඇති වෙන්න ගිහිල්ලා තියෙනවා නේ. වැහිකලුව ටිකක් තියෙනවා ඒ වුණාට වහින පාටක් නෑ. ඈත ඉස්සරහට තමයි වැහිකලුව තියෙන්නේ. මෙතන තියෙනවා යූත් එක නැත්තම් යෝන් සේනාංකය. එනේ මේ ගස් වර්ගය මොකක්ද කියලා? මේක පයිනස් වර්ගයක්ද නෑනේ ගහුනේ. එකක් හරි පයිනස් වර්ගයක් තමයි. මේ දවස්වල වීකෙන්ඩ් එකක් නෙමෙයි නිසා කට්ටිය වැඩි සෙනග නෑ. නැත්තම් මේ පාරේ ගොඩක් සෙනග ඉන්නවනේ. හෝටල් දැන්නට යන කට්ටිය, අයිලන්ඩ් ෆැක්ටරියට යන කට්ටිය, නිව්සීලන්ඩ් ෆැක්ටරියට යන කට්ටිය. බලන්න ලස්සන මේ ටිකේ. ඔන්න තියෙනවා ටවර් ටික. අම්බේවල ටවර් කියන්නේ මොනවද? හුලම්පෙති. හුලම්පෙති එක තියෙනවා නිපැයි ඊට පිටිපස්සෙන් පේනවා හෝටල් තැන්න. ඒ පැත්තේ කන්සෙප්ට් එක තමයි පේන්නේ. මේ පාරේ තව ලස්සන දැනක් නැහැ මෙතන. අර එකපාරට මෙන්න මේ ටික පේනකොට මාර ලස්සනයි. පොළ පාරේ දිලිසෙනවනේ මේ ටික. මේ ටිකේ සමහර දවස්වල හරක් දාලා ඉන්නවා. මේ හරක්ට කන්න තමයි තනකොළ හදලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන පහු වෙනකොටම අපිට පේනවා ටවර් ටික ළඟටම පේනවා. ඔන්න වෙන ඔය තියෙන්නේ අම්බේවල ටවර්. මෙතන ළඟටම එකක් පේනවා. පේනවද? ඊට පස්සේ මෙතන ජැග්‍රෝ එක නේද? මෙතන වල ස්ට්‍රෝබෙරි කනවා නම් මෙතන එක තියෙනවා. කල්නුත් එකක් පහ වුණා. එතන ඒකෙත් ස්ට්‍රෝබෙරි කන්න පුළුවන් ඔයාලට ඕන. මෙතන තියෙන ජැග්‍රෝ එක. යමු අපි අම්බේවල ෆාම් එක පැත්තට යනවා දැන්. අද මෙතන ලස්සන නෑ. තමතසල මෙතන මාර ලස්සනයි මේ දුම බාලා. අද තාම මේ අවුව පාවෙක වයිබ් එකක් තියෙන. දැන් වෙලාව 4 විතර වෙලා. ඒකට තාම අවුව පාවෙලා තියෙන මේ ටික. යෝ සුන්දර අම්බේවල ඉස්සරහින් යාට කඳුරක පේන්නේ හෝටල් තැන්න පැත්තේ. ඒ සෙට් එක තමයි පේන්නේ. ලා ආතල්ලගේ මනෝපාරක් ගහගෙන යන්න පුළුවන් පාරවල් නේද? පේනවනේ මේ පැත්තෙන් තියෙන ටවර් ටික. ඉස්සරහින් පේන්නේ අඹේවල ෆාම් එකයි. එහා පැත්තෙන් තව ටිකක් ගියාම නිව්සීලන්ඩ් ෆාම් එකත් අපිට හම්බ වෙනවා. යමු අපි අඹේවල ෆාම් එක පැත්තේ. අඹේවල ෆාම් එකේ නම් ඇතුළට යන බලාපොරොත්තුවක් නැහැ. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් බොන්න පුළුවන් මෙන්න මෙතනින් එහෙම. මෙතන දෙපැත්තේ ෂොප් දෙකක් තියෙනවා. වම් පැත්තේ පොඩ්ඩක් ගණන් වැඩි. වාටි වෙලා අතන එකේ බොන්න පුළුවන්. දකුණු පැත්තේ පොඩි ෂොප් එකක් තියෙනවා. මේ ඒකෙත් පොට් මිල්ක්, පොට් ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා. යෝගට් අරෝමේ එහෙම ගන්නත් පුළුවන්. ඔයාලට අඹේවල යෝගට් අරෝමේ.
ඔය ඉන්නේ අවිදින්න ආපු කපල්ස් එහෙම ඉන්නවා. ෆොටෝස් වීඩියෝස් ගන්නවා. යාළුවෝ ටික ඉන්නවා ඇත. ඔය මම පෙන්නන්න. හරක් සෙට් එක මේක තමයි. පාට ඒවුන් ඉන්නවා. තනි සුදු ඉන්නවා, සුදු කළු ඉන්නවා. ඊට චොක්ලට් හරක් ඉන්නවා. චොක්ලට් හරක්. තියෙනවද? Don't drink and drive. Drink and drive කියන්නේ මේ මෙතන ඇතුළට වීම දහන. මම යන්න ආසාවෙන් ඉන්නේ ඔය ඇතුළට තාම යන්න chance එකක් හම්බුන්නේ නැහැ. අවසර ගන්න ඕනේ. මේ ඔය ඉන්නේ හරක් ටික. drink and drive කියන්නේ මත්පැන් බොන්න එපා. මත්පැන් බීලා යවන්න එපා කියලා කියන්නේ. කිරි නෙමෙයි. Hi අපි යනවා. bye. මේ ටිකේ දෙපැත්තේ මට තනකොළ වවලා තියෙන්නේ. පාර වෙන්නේ වැඩිවත් මාසව ලස්සන ටිකක්. දකුණු පැත්තෙන් තියෙන තනකොළ ගෑල බලන්න. කොළ පාටට ලස්සනට තනකොළ වවලා. යෝ අපි ආයේ හමු නොවේ නම් අර සංකගේ සින්දු ආලම දැන් ඒක තමයි කටේ තියෙන්නේ. මෙන්න මෙතෙන් ඇතුළට පාරක් තියෙන ඒ පාර ලස්සනයි අක්කා. ඔයාලා මේ පාරේ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ වාහන මොකුත් නැහැ. මේ පාර ලස්සන බලන්න. අම්බේවිල තියෙන ලස්සන පාරවල් තව. මේ පාරේ ගිහිල්ලා එතන කෝච්චි පාර හරියටම යන්න පුළුවන්. මම ඉච්චර යන්නේ නැහැ මේ ලස්සන පෙන්නන්න තමයි හැරෙන්නේ. අර පැත්තෙන් ඉර වැහිලා තියෙන වලාකුළකට. ඔන්න ගේට්ටුව කරලා තියෙනවා මට ඇතුළට දාන්න හිතෙනවා. තහනක් නැහැ ඇතුළට යන්න. මේක මොකද පයිලට් ප්‍රොජෙක්ට් නේ නියම ව්‍යාපෘති පාර කියලා තියෙන්නේ. මම හිතන්නේ මේකට ඒක කියන්නේ හිතුවා මේ හරිය මුලින්ම මේ අර්ථාපල් වගා කරලා තියෙන විදිහට පයිලට් ප්‍රොජෙක්ට් එකක් ගත්ත කියලා ආරංචියකුත් එහෙමත් තියෙනවා. හරියටම දන්නේ නැහැ අතට මම. ඇත්ත විස්තරය මොකක්ද කියලා. බලන්න මේ ටික ලස්සන. අර ඈත උඩින් පේනවා මේ නිව්සීලන්ත ෆාම් එකට යන පාර. මම මේ හරියෙන් හරව ගන්න ඉච්චර යන්න ඕනේ නැහැ. බලන්න ඉස්සරහා පේනවා ඈත නිව්සීලන්ත ෆාම් එක පේනවා. පලාතක් පේනවා ඉතින් අපි ඔන්න මම ආයිත් ආවා ප්‍රධාන පාර ළඟට මෙතනින් දකුණට තමයි හැරෙන්න ඕන. අම්බේවිල පැත්තට යන්න දකුණට හැරෙන්න ඕන. යමු අපි පහලට අඹේවිල පැත්තට යන්න. ඔන්න මං ආවා කොහාටද? අඹේවිල ට්‍රේන් ස්ටේෂන් එක ළඟට. මෙතන පාර දෙපැත්ත හදලා තියෙනවා. පාර දෙපැත්ත හදලා තියෙනවා. මේ තියෙන අඹේවිල ට්‍රේන් ස්ටේෂන් එක. මෙන්න මෙතන වයින් සෝස් එක අලුතෙන් දාලා ඔයාලා නිව්සීලන්ත ෆාම් එක පැත්තට යනවා නම් යන තියෙන මෙන්න මෙතනින් හැරෙන්න ඕන. නිව්සීලන්ත ෆාම් එක පැත්තට යන් අපි. අඹේවිල රිසර්ව් එක අඹේවිල වැව තියෙනවා. ඊපස්සේ නිව්සීලන්ත ෆාම් එක තියෙනවා. මේ පාරත් ලස්සනයි අර. මම යන්කෝ වෙන්න. ඔන්න මෙතනින් හැරෙවම තියෙනවා. අඹේවිල වැව නැත්නම් අඹේවිල ජලාශය. අර තියෙන බෝට් එකක් ගහලා මේක කන්දේල ජලාශය නෙමෙයි අඹේවිල ජලාශය නැත්නම් අඹේවිල රිසර්ව් ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් අඹේවිල. මෙන්න මෙතනින් පහළට වතුර පාරක් යනවා ලස්සනට. මේ අද නම් චූටි වතුර පාරක් යනවා. වයින් දවසට ලස්සන ලොකු වතුර පාරක් යනවා. ඔය මෙතනින් යහට ලස්සන බලන්නකො පාරේ.
මේ යන්නේ අඹේවිල නිව්සීලන්ත ෆාම් එක පැත්තට. වා බලන්න දෙවියනේ ලස්සන. මේ පාරේ මම ආසම ටිකක් තමයි මේ. කොළ පාට ලෝකයක් වගේ. මේ පැත්තෙම තනි කොළ පාට තනකොළ වල තියෙන. හරක්ට කන්න. මට දවසක් සන්සෙට් එකක් එහෙම සෙට් නම් මෙතන මාර ලස්සන. අද නම් එහෙම ලොකුවට සන්සෙට් එකක් මේ සෙට් වේද කියන්නත් අමාරුයි. ඔය ඉන්න කට්ටිය අඹේවිල පැත්තේ ගියපු කට්ටිය නෝ. බලන්න ඉස්කෝලේ ඇරලා දුවලා ගෙවල් වල යනවා. ඇතුලේ ගෙවල් තියෙනවද මට මතක හිටින්නේ මේ හරිය ගෙවල් නෑ. මේ පාරේ ඉවරයි මේ නිව්සීලන්ත ෆාම් එකේ. බලන්න පාරේ වෙන මේ ටිකත් මාර ලස්සනයි. ලා 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 එමීට මනෝපාරක් ගහන් ආතල්ලි කියන්න තියෙන. දේනොත්. මම ආසම ටිකක් තමයි මේ පාරේ මේ ටික. පේනවද? දැන් කඳු යායක් පේනවා. ඒ වැඩි සෙනග නැහැ. ඔයාලටෙන් වාහන දාලා ටිකට් එකක් අරන් යන්න පුළුවන් මේ අතුල ෆාම් එක බලන්න. හරක් බලන්න යන්න පුළුවන්. හරක් බලන්න. මෙන්න මෙතනින් ටිකට් එකක් අරන් ආතල්ලිගේ හරක් බලන්න යන්නදී. හරක් බලන්න පුළුවන්. ඊට පස්සේ උතන හාව ඇති කරනවා. මොනවද? මස් වලට හාව ඇති කරනවා. තව කළු කුමෝ එක එක සත්තු ගොඩක් ඇති කරනවා. යමු ආයෙත් බලන්න වෙන රටක් වගේ නේද? වෙන රටක් වෙන ලෝකයක් වගේ මේක කියනකොට යෝ ආතල්ලිගේ යාසේ යන්න පුළුවන්. යමු ආයි අඹේවිල පාර පැත්තට යන්නේ දැන් ආයි සැරයක්. බලන්න මේ ටික ලස්සන නේද? කොළ පාටයි අහස නිල් පාටයි. yes අපි යමු පහලට. මම මේ හරිය නම් කවදාවත් දැකලා නෑ මේ හරක් දාලා ඉන්නවා. අර හරිය නම් අර හැමදාම හරක් දාලා ඉන්නේ අර හරිය තමයි අර පෙටි ටික තියෙන ටිකේ. යමු. ඔන්නයිත් මං ආව අඹේවිල ජලාශය ළඟට. අඹේවිල ජලාශයේ ආව ඒකේ වතුර යනවා. පේනවද? yes. ඔය යන්නේ වතුර පාර. ලස්සනට යනවා පේනවද? මේ පැත්තේ ජලාශය. වතුර නම් අඩුයි ඇත්තටම. අර පැත්තේ කෝච්චි පාර පේනවා. මේ අඹේවිල පට්ටිපොළ අතර කෝච්චි පාර. ඕක සම්පූර්ණ කඩාගෙන ගිහලා තිබේ. සමහර තැන් වලින් කෝච්චි පාර ඇත්තෙම නැහැ ඉතින්. දැන් මම දැක්ක ළඟදී පෝස්ටර් එකක් මේ හදපු කතාවක් දාලා තියෙනවා. හදලා නැද්ද? හදලාද කියලා දන්නේ නැහැ තාම හරියට. ඔන්න ආයිත් ආවා.
අම්බේවිල පට්ටිපොළ ප්‍රධාන පාරට. මේ තියෙන අම්බේවිල ස්ටේෂන් එකට ඉතින් උඩට නැගලා ස්ටේෂන් එකට යන්න පුළුවන්. මම දැන් යන්නේ පට්ටිපොළ පැත්තට. මෙතෙන්ල පට්ටිපොළට තියෙනවා මම හිතන කිලෝමීටර් 7-8ක් විතර තියෙනව නේද? යෝ බලන්නකෝ. නෑ බලන්න තරම් දෙයක් නෑ. මෙතන පාර කැඩිලා හදා හිටියේ. තාම හදනව නේද? මෙන්න මෙතනක් තියෙනවා මේ නවතින තැන ලස්සන දැක්කද ඔයා? වම් පැත්තේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඔයාලා දන්න තව ප්ලේස් එකක්. මේ පාරේ හම්බෙන. ඒ තමයි මොකද්ද? හයිලන්ඩ් මිල්ක් ෆැක්ටරිය. මේවත් හයිලන්ඩ් මිල්ක් ෆැක්ටරිය. මේකේ ඔයාලා ෆැක්ටරි සිත් එහෙම යන්න පුළුවන්. ෆැක්ටරිය ඇතුළේ යන්න පුළුවන් බලන්න. පේනවා. මෙතන එළියෙන් ඔයාලට හයිලන්ඩ් කිරි ගන්න පුළුවන්. කල් කිරි තියෙනවා සමහර දවස්වල. යෝගට් කල් කිරි, ෆ්‍රෙෂ් මිල්ක්. අර මේ ඔක්කොම ගන්න. ඊට පස්සේ මේ පාරේ තව ලස්සනම ටිකක් ආයේ මේ. මේ ටික ටර්පන්ටයින් කැලේ. පට්ටිපොළ ටර්පන්ටයින් කැලේ. පේනවද? මේ සමහර දවස්වල මේ ටික පිටුමෙන් වැටලා සම්පූර්ණ අර එන හොල්මන් වයිබ් එකක් තියෙන. අද නම් නෑ. අද ගස් රස්යෙන් ඉරේලිය දැන් වැටලා. ඒත් මෙතන ලස්සනයි. ආතල් එකේ මනෝපාරක් ගහන් වාඩියක් දාන් ඉන්න පුළුවන්. පිළිනවද මෙතන ලස්සන. පට්ටිය විදින්න ඇවිල්ලා. ආතල් එකේ තැන්ලා ඉන්නවා. යමු අපි දැන් අඹේවිලනේ පට්ටිපොළ ට්‍රේන් ස්ටේෂන් එක පැත්තට යමු. ඔන්න මං ආවා පට්ටිපොළට. පට්ටිපොළ තමයි ලංකාවේ උසම දුම්රිය ස්ථානය තියෙන්නේ. ඊට පස්සේ පට්ටිපොළත් බස් එක මෙතනට ගාන් එනවා. මෙතනින් එහාට බස් යන්නේ. ඔයාලා හොට් තැන්නේ වගේ ආවොත් මෙතනින් බැහැලා ත්‍රිවිල් එකක් ගන්න පුළුවන්. නැත්නම් ඊටු ටික පයින් යනවා කට්ටිය. සාමාන්‍ය දුරක් තියෙනවා පයින් යන්න. මෙතන තියෙනවා පට්ටිපොළ පොලිසිය. පට්ටිපොළ පොලිසිය තියෙනවා. ඊට පස්සේ තියෙනවා පට්ටිපොළ ට්‍රේන් ස්ටේෂන් එක. ඔවෙන් වෙන්න. ගොඩක් කට්ටිය આવුත් අනිවාර්යෙන් ඉඳන් ඇවිල්ලා යන්නේ. පට්ටිපොළ ට්‍රේන් ස්ටේෂන් එකට. ඔය තියෙන්නේ පට්ටිපොළ ට්‍රේන් ස්ටේෂන් එක. කොච්චි එන්නේ නැහැ නේද දැන්? මතක නැහැ නේ අප්පා. අම්බේවරට එනකන් එනවා. හරි. ඕකේ. යමු අපි තා පොඩ්ඩක් ඉස්සරහට යමු. පට්ටිපොළ ට්‍රේන් ස්ටේෂන් එකත් පහු කරමු. ඊට පස්සේ මෙන්න මෙතන තමයි කට්ටිය යන ලස්සන තැන. දැන් ලස්සන නැති වෙලා ඉතින්. මෙතන කට්ටිය එනවනේ. අර වතුර බැහැලි ඉන්න කට්ටිය. කාලයක් ප්‍රසිද්ධ වෙන ලස්සන තැන. අර දියසෙවල වගේ වතුර පාර දිගේ වැටිලා දැන් නම් ඒව නෑ. දියසෙවල ගතිය නෑ. මෙතනilla හෝටල් තැනට තියෙනවා තව කිලෝමීටර් 7ක් වගේ නේ 6ක් 7ක් වගේ තියෙනවා මං හිතන්නේ මේ අතන ටිකට් කවුන්ටර් එක නෙමෙයි කෙළවරටම. කෙළවර වෙහිකල් පාක් එක තියෙන. එතෙන්ටම කිලෝමීටර් 7ක් වගේ තියෙනවා මට මතකයි. ඊට මේ පාරේ මෙන්න මේ ටිකත් හරි ලස්සනයි. බලන්න ලස්සන මේ ටිකේ. දෙපැත්තෙම තියෙන ලොකු ටර්පන්ටයින් ගස් ගොඩක් තියෙන. යෝ හුලම් පාර හරි සනීපයි. සනීප හුලම් පාරක් වදිනවා. ඕට් තැන්නේ ඔය දින බෝඩ් එකක් ගහලා කිලෝමීටර් ගාන ගහලා නැද්ද ඒක?
අද හෝටල් එකකට යන්න බලාපොරොත්තුවක් නෑ. යෝ බලන්න පාර. නිදහස් හොල්මන් පාරක් තියෙන. ටර්පන්ටයින් ගස් වල කොළ වැටිලා. වටපිටාව බලාගෙන අතල්ල කියන්න තියෙන්නේ. දැන් ඉතින් හෝටල් තැනට යනකම් වගේම පාර හැදිලා තියෙන්නේ. තා බොට්ටෙන් කැලේ යනවා. යෝ මෙන්න මෙතනින් තමයි හරියටම අර හරිම හෝටල් දැන්නේ වයිබ් එක තියෙන්නේ. මේ නැහැ ඉතින් VIP ලයිට් දාගෙන යනවා. මේ හෝටල් දැන්න කැලේට මොන VIP ලයිට්ද නේ? යෝ මම මේ හරිය මේ බයික් එක කියන ෆස්ට් ටයිම්. ලා උඩටම යන්නේ ටික දුරක් යන් පොඩි වයිප් එකක් බලන්න. පහළට එනකොට නම් පල්ලමේම නෙන්දී. කපලා ගන්න පුළුවන් නිකන් සිංගාර. ඉස්සරව වගේ නම් පරිස්සමට යනවා. අද නම් වැහලා මුකුත් නැහැ. පාර හොඳට වෙයිලා නිසා ෂේප් එක යන්න පුළුවන්. මම ගොඩක් ස්පීඩ් යන්නේ නැහැ. මම 20 ගණන් වලට තමයි යන්නේ. ලා මේ වගේ මේ පාරේ ටිකට් කවුන්ටරේ ළඟට කිලෝමීටර් 4ක් විතර තියෙනවා මගේ. 3-4ක් වගේ. බලන්න. අවස්සෙලක් අද මේදුම් මුකුත් නැහැ. ලා පල්සර් එකේ ගිහිල්ලා මේ කියනකොට වෙනස් දැනෙනවා. අදිනව සුපිරිය. සාපේක්ෂව. යෝ. ලා. ඔන්න මම තව වංගු 3-4ක් උඩට ආවා. අපි ඊළඟ වකුවේ වගේ හැරෙමු. මම ගොඩක් කරට එතනින් වීඩියෝ එක නවත්තනවා. නිකන්වනේ ආවේ කම්මැලි. උඩහට යන එකේ තීරුමක් නැහැ. ලා. ඒනවාද ගියුවත් ඒ වාහනේ එනවා. Drive slow. Cautions wildlife this area. Okay. යමු මුදුරට මෙහෙට තියෙන තා පොඩ්ඩයි. මම මෙන්න මෙතන වංගුවලකින් හැරෙනවා. මෙතනලා වංගුවේ තියෙන පොඩි view point එකක් වගේ පේනවා. බයික් වාහන රත් වෙලා නම් ඔයාලට මෙන්න මෙතන පොඩි රෙස්ට් එකක් කරන් යන්න පුළුවන්. තා කිලෝමීටරයක් වගේ තියෙන උඩහට. එහෙනම් මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. බයි බයි. ආරපේ